හායි යාළුවනේ. ඔන්න ඉතින් ඔයාලට මං අදත් ගෙනාව ලස්සන කෙටි කතාවක්. මග හැරුණු පිටු. මගේ කතා කියවන ආදරණීය යාළුවන්ගෙන් පුංචි ඉල්ලීමක් කරන්න කැමතියි. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මාව subscribe කරගෙන යන්න. වැස්ස දවස්වලට හැමදේම ටිකක් වෙනස්. අහසත් පොළවත් යාවෙන තැන ඇතිවෙනේ අලු පැහැති මීදුම ඇතුලේ මිනිසුන්ගේ හිතේ තියෙන රහස් තවත් තඳින් සැඟවෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පරණ පුස්තකාලයේ කොනක ජනේලෙ අයිනේ තිබුණු මේ පුටුව මගේ ජීවිතයේ ලස්සනම සහ වේදනාකාරීම මතකයක බැඳිලා තිබුණා. එදා අය ඇවිත් මගේ ඉස්සරහින් වාඩි වුණා. නේත්‍රා. ඇය කියන්නේ කවි පොතක්. කියවන්න ගැඹුර වැඩි වෙන ඒත් තේරුම් ගන්න අමාරු කවි පොතක්. සහන්, ඇයි ඔයා හැමතිස්සෙම මේ වගේ හුදෙකලා තැන් හොයාගෙන ඉන්නේ? ඇයි ඇහුවේ මගේ දැස දිහා කෙලින්ම බලමින්. මම hina වුණා. හුදෙකලාව හරි ලස්සනයි නේත්‍රා. ඒකේ කිසිම බොරුවක් නැහැ. ඇයත් hina වුණා. ඒ hinaව ඇතුලේ තිබුණේ වෙනස්ම තාලෙක නිදහසක්. මම එදා හිතාගත්තා මේ නිදහස වෙනුවෙන් මගේ ලෝකය වුණත් පුද කරන්න මම ලෑස්තියි කියලා. ඒත් ඒක මගේ හිතේ විතරක්ම ලියවුණු රහසක් වුණා. අපි අතර තිබුණේ අමුතුම බැඳීමක්. යාළුවෝ කියන්නත් බැරි, පෙම්වතුන් කියන්නත් බැරි. දෙන්නෙක් අතර තියෙනේ මධ්‍යස්ථ කලාපය. අපි ගෙවපු කාලේ හරිම සුන්දරයි. අපි එකම කෝප්පයකින් කෝපි බිව්වා. එකම බස් එකේ ගෙදර ගියා. එකම සිහිනයක් දැක්කා. නමුත් මම එක දෙයක් වරද්දගත්තා. මම හිතුවා කාලේ අපිට ඕන තරම් තියෙනවා කියලා. මම ලබන මාසේ ලන්ඩන් යනවා සහන්. ශිෂ්‍යත්වයක් හම්බ වුණා. එක දවසක් හවස මුහුදු වෙරළේ ඇවිදින අතරතුර ඇය ඒක කියද්දි මුහුදේ රළ හඬ පවා මට ඇහුනේ නැහැ. මගේ හදවත එක තප්පරයකට නැවතුණා. මම ඇය දිහා බැලුවා. ඇගේ ඇස්වල තිබුණේ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් මිසක් මා පිළිබඳ කිසිම ඉඟියක් නොවේ. ඒක නියමයි නේත්‍රා. මට ගොඩාක් සතුටුයි. මගේ කටින් පිට වුණේ අසත්‍යය. මට ඕනුනේ ඇව නවත්ත ගන්න. යන්න එපා. මං ඔයාට ආදරේ කියලා කෑ ගහලා කියන්න මට ඕන වුණා. ඒත් මම මගේ දෑත් සාක්කුවට ඔබාගෙන හදවතේ තියෙන වේදනාව පිටට නොපෙන්වා ඉන්න උත්සාහ කළා. ඇය යන දවසේ ගුවන් තොටුපළ හරිම කාර්යබහුලයි. මම ඇයට පොඩි පොතක් තෑගි දුන්නා. ඒ පොතේ පිටු අතරේ මම මගේ ආදරේ ලියලා තිබුණා. මම හිතුවේ ඇය ඒක කියවලා මට කෝල් එකක් දෙයි කියලා. මම ඔයාව දකින්න ආයේ එනවා සහන්. ඇය මාව බදා ගනිද්දි කිව්වා. ගුවන් යානේ අහසට නැග්ගා. මම දවස් ගණන් මාස ගණන් දුරකථනයේ දිහා බලන් හිටියා. එක පණිවිඩය, එක කෝල් එකක්වත් ආවේ නැහැ. කාලයත් එක්ක ඇගේ ජීවිතේ වේගවත් වුණා. මගේ ජීවිතේ එතනම නතර වුණා. පස්සේ මට ආරංචි වුණා ඇය එහි ඉන්න තවත් කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන් කියලා. මගේ හිතේ තිබුණු ඒ අකුරු කිසිම දවසක කියවුනේ නැහැ. සමහර විට ඇය ඒ පොතේ පිටු අතර තිබුණු දේ දැක්කවත් නැති වෙති. නැත්නම් ඇයට ඒක වැදගත් දෙයක් උනේ නැති වෙති. වසර 10කට පසු අවුරුදු 10ක් ගෙවිලා ගිහින් මම දැන් සාර්ථක ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මගේ ජීවිතේ මම ගොඩනගාගෙන තියෙනවා. ඒත් අතටත් වැස්ස දවසකට මට ඒ පැරණි පුස්තකාලය මතක් වෙනවා.
දවසක් මම ප්‍රදර්ශනයකට ගියා. ඒක නේත්‍රගේ චිත්‍ර ප්‍රදර්ශනයක්. ලංකාවට ඇවිත් ඇය කරපු පළවෙනිම එක. ඇය දැන් කීර්තිමත් චිත්‍ර ශිල්පිනියක්. මම සෙනග අතරින් ඇයව දැක්කා. ඇය තවමත් එදා වගේමයි. ඒත් ඇගේ ඇස්වල තිබුණු ඒ නිදහස වෙනුවට දැන් තියෙන යම්කිසි බරක්. මම ඇය ළඟට ගියා. සහන්, ඇය මාව දැක්කම පුදුම වුණා. සුබ පැතුම් නේත්‍රා. ඔයාගේ නිර්මාණ හරි මගේ. ඔව්, අපි කතා කළා. එදා නොවුණු දේවල් ගැන. අද මම ඇහුවා, ඔයා මම දුන්න පොත කියෙව්වද? ඇය නිහඬ වුණා. ඇයට බිත්තියේ තිබුණු විශාල චිත්‍රයක් දිහා ඇය බැලුවා. ඒ චිත්‍රයේ තිබුණේ වැස්ස දවසක පුස්තකාලයක ජනේලයක් අයිනේ වාඩි වෙලා ඉන්න ගැහැණු ළමෙක් සහ පිරිමි ළමයෙක් කෝපි කෝපයක් අතේ තියාගෙන. මම මේ පොත කියෙව්වා සහන්. ඒත් මම මේක කියෙව්වේ මම ලන්ඩන් ගිහින් අවුරුදු 5කට පස්සේ. ඒ වෙනකොට මම ගොඩක් වෙනස් වෙලා හිටියේ. මට ඔයාව මග ඇරුණා. මම ඔයාට ලියන්න හැදුවා. ඒත් මට බය හිතුණා. මොකද ඔයා එතකොට මට වඩා ගොඩාක් ඈතින් හිටියේ. ඇය කඳුළු පිරි දෑසින් මගේ දිහා බැලුවා. මට සමා වෙන්න සහන්. මම ඔයාගේ ආදරේ විනාශ කරා. මම ඇය දිහා බලන් හිටියා. වේදනාව? ඔව්, ඒක තවමත් තියෙනවා. ඒත් දැන් ඒක කෝපයක් නෙවෙයි. ඒක අතීතයේ පිළිබඳ මෘදු මතකයක් විතරයි. නේත්‍රා, අපි දෙන්නම මග ඇරගත්තේ එකිනෙකාව නෙවෙයි. අපිට මග ඇරුණේ කාලය. ඒක කාගේවත් වරදක් නෙවෙයි. මම ඇයට සමු දීලා එළියට ආවා. වැස්ස නවතින්න හදන්නේ. අහස එළි වෙනවා. මම තේරුම් ගත්තා සමහර ආතර කතා ලියවෙන්න ඕන සතුටු අවසානයකින් නෙවෙයි කියලා. සමහර ආතර කතා ලස්සන වෙන්නේ ඒක අසම්පූර්ණව නතර වෙන නිසායි. මම පාර දිගේ ඇවිදගෙන ගියා. මගේ හිතේ තිබුණු දහසක් බර දැන් සැහැල්ලුයි. මම නේත්‍රට සමාව දුන්නා. ඊටත් වඩා මම මටම සමාව දුන්නා. අතීතය කියන්නේ අපි කියවලා ඉවර කරපු ඒත් ආයෙත් පිටු පෙරලන පොතක් විතරයි. වැදගත්ම දේ තමයි ඒ පොතේ කොයිතරම් දුකක් තිබුණත් ඒකෙන් මට ලැබුණු පාඩම මගේ ජීවිතයේ අනික් හැම දෙයකටම වඩා වටිනාකමක් ලබා දුන්නා. ආදරය කියන්නේ යාම නෙවෙයි, රැඳී සිටීම නෙවෙයි. ආදරය කියන්නේ අනික් කෙනාගේ සතුට වෙනුවෙන් අපේ හිතේ තියෙන සියුම් වේදනාව පවා ආදරයෙන් වැළඳ ගැනීමයි. මම ගෙදර යන අතරේ දේ දුන්නක් මතුවුණා. මම hina වුණා. ජීවිතේ හැමයි. වැස්සත් පෑවුවත් ඒ දෙකටම අපි සූදානම් වෙන්න ඕනේ.